ළමයි අපි යනවා අද ඉන්දියාවට. ඉන්දියාවේ ට්‍රේනින් එකට තමයි යන්නේ. ඉතින් මේ ෆ්ලයිට් එකේ යන ගමන් මේ ගත්ත වීඩියෝස්. ඉතින් අපි හයිඩ්‍රබාද් තමයි යන්නේ. මේ හයිඩ්‍රබාද් පාරවල් අපි හොස්ටල් එක මේ අපි පළවෙනි දවස ලෙක්චර්ස් මේ ඉන්නේ චෝඩු සර්. හරිම හොඳ සර් කෙනෙක්. එයා නේපාල් ලෙක්චර්ස් කරා ඉගෙන ගත්තා. ඊට පස්සේ පොඩි මතක සටහනකුත් ගත්ත සර්ත් එක්ක. ඉතින් අපි හැමදාම උදේ 5:00ට යනවා බස් එකට. බස් එකේ ෂීට් අල්ල ගන්නත් ඕනේ මේ දවස්වල. ළමයි ගොඩක් වැඩි නිසා. එල්.වී. ප්‍රසාද් අයි ඉන්ස්ටිටියුට් හොස්පිටල් එක මේ තියෙන එක හරිම ලස්සනයි. ලොකු හොස්පිටල් එකක්. අපි ඊට පස්සේ කරන්නේ කැන්ටින් එකට යනවා. යාළුවට ඉතින් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අපිට දෙන්න හැලු පූරි. අපි ඉතින් රණ්ඩුත් කරගන්න මේ අපිට හම්බෙච්ච කෑම. ඒ කෑම නම් වැඩි කන්න බෑ. අපි ඉතින් චාය එක බීලා එනවා. එහෙත් මට යාළුවෙකුත් හම්බුනේ මේ ඉන්නේ. එයාගේ නම ප්‍රීති. ඊට පස්සේ අපිට ඉරිදා නිවාඩු. මේ අපේ හොස්ටල් එකේ දවසක් අපි ඉතින් කට්ටියම එකතු වෙනවා. වෙහෙලු කරනවා. සල්ලම් කරනවා ඉරිදට. මේ තමයි බස් එකට ළමයි පොඩ කනවා. මේ ට්‍රැෆික් එක. මේ පොල් ළමයි වගේක්. ඒගොල්ලෝ නම් හරි හොඳයි. මේ සන්ඩේ දවසකට අපි එළියට ගිහලා අයිස්ක්‍රීම් එහෙම ගත්තා. කකුල් දෙක ඉදිමිලා කකුල් දෙක දිහා බලන් ඉන්න මේ අපේ සල්ලි වලට වෙන තැන් වලින් ගත්ත කෑම. මේ තෙලියට යන දවසක් මේ යන්නේ අපි චර්මිනාන් වලට. එහෙනම් හරිම ලස්සනයි. එහෙ පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි කට්ටිය ගොඩයි. මේ ඉයරින්ස් හරිම ලස්සනයි. ලාභයි. ඉතින් අපි මේ දුර ඇවිදිනවා. අපි වෙක්කගෙන ගියේ ජෝතිකා කියලා මිස් කෙනෙක් කියනවා. හරිම හොඳයි. එයා තමයි අපිට මේව පෙන්නුවේ. මේ ඉස්සරහම ඉන්නේ එයා. මේ තමයි චර්මිනාන්. අපි ඉතින් ගොඩක් ෆොටෝස් ගත්තා. එහේ ආයෙත් ඉතින් යන්න හිතන චර්මිනා. ඊට පස්සේ අපි ගියා ෆුඩ් කෝට් එකට. ඒකට ගිහලා අපි චිකන් බිරියානි ගත්තා. ගොඩාක් එහේ අය වෙජි. ඒ නිසා අපි විතරයි එතකොට චිකන් බිරියානි කෑවේ. එයාත් අපි වගේම ඉතින් ෆොටෝස් ගත්තා. එයාගේ ෆෝන් එකේ මේ අපේ අන්තිම දවස හොස්පිටල් ගිහිල්ලා එන විලාවේ අපි පික්නික් එකක් දාගෙන ආවේ. ඉතින් අපේ යාළුවෝ ඉතින් පික්නි බෝයිටත් විහිළු කර කර හිටියේ. මේ ඉතින් පවල් ප්‍රශ්න. ඉන්නේ අපේ මැඩම් විජය කුමාරි මැඩම්. අපි මෙයාට දුන්නු gift එක. මේ ඉන්නේ ඇන්ටිලා වැඩ කරන ඇන්ටිලා හරිම හොඳයි ෆොටෝස් ගන්න ඕනික. මේ සල්මල් තියෙනවා. මේ අපි අන්තිම දවසේ නේපාල්